සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ඉන්නේ ලස්සන ගල්තලාවක් උඩ. මේ ගල්තලාවට පේනවා ලොකු හිල් හැදිලා තියෙනවා ගල් උඩ. වතුර වැටිලා. වතුර බිඳුවක් කියන්නේ බොහොම පුංචි දෙයක්. හැබැයි මේ වතුර බිඳුව අවුරුදු 100ක් 200ක් 300ක් එකම තැනට වැටෙනකොට ඒ ගල කොච්චර හයි එකක් වුණත් හිල් වෙන්න බලනවා. ඔයාගේ ජීවිතේ ඔයා දියුණු වෙන්න ආසාවෙන් ඉන්න මිනිස්සෙක් කියලා දන්නවා. ඔයා අද ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි ප්‍රතිඵලයක් පේන්නේ නැහැ නේද? පින්නතුනි, ඔයා දිගටම වැඩ කරන්න. අද ඔයාට ප්‍රතිඵල පේන්නේ නැති වෙයි. හැබැයි දිගින් දිගටම ඔයා මහන්සි වෙලා වැඩ කරනකොට මේ එකම තැනට වතුර වැටිලා කළු ගලක් හිල් වෙනවා. ඒක ලෝක ස්වභාවය නම් ඇයි ඔයාට දියුණු වෙන්න බැරි? ඔයා එක දිගට වැඩ කරන්න. කවදම හරි දවසක අනිවාර්යෙන් ඔයා දියුණු වෙනවා. අද කරන පුංචි දේවල් ගොඩක එකතුවක් තමයි සාර්ථක මිනිස්සෙක් බිහි කරන්නේ. කියවලා බලන්නකෝ ටිකක්. මේ මිනිස්සුන්ගේ සාර්ථකත්වයේ පිටිපස්සේ යාලා විඳපු ගොඩාක් දුක්ඛිත කතන්දර තියෙනවා. හැම මිනිස්සයම එකපාර සාර්ථක වෙච්ච අය නෙමෙයි. එයාලගේ අපි අහන්නේ සාර්ථක වෙච්ච තැන ඉඳලා කතාව විතරයි. හැබැයි එයා සාර්ථක වෙන්න කලින් හිටපු විදිහ, එතනට එයා ආවේ කොහොමද කියන එක අපි කවුරුවත් අහන්නේ. අපි කවුරුවත් බලන්නේ. හැබැයි මං කියන්නේ ඔයාලා බලන්න ඕනේ එයා එතනට ආවේ කොහොමද කියලා. එයාගේ දුක්ඛිත කතාව ඔයා කියවන්න ඕනේ. හරියට කාලාන්තරයක් පුංචි වතුර බිඳුවක්, සුමට වතුර බිඳුවක් මේ ගල් තලාවකට එකම තැනට වැටිලා මේ ගල් හිල් කරන්න පුළුවන් නම් ඇයි ඔයාට බැරි? ඔයා කරන දේ දිගටම කරගෙන යන්න. ඔයාගේ ජීවිතය අනිවාර්යෙන් ලස්සන එකක් වෙනවා. සාර්ථක ජීවිතයක් වෙනවා. ඉතින් ඔයාට හිතන්න යමක් තියෙනවා මං හිතන්නේ කතාව ඇතුලේ. ඒක හිතන්න. හිතලා සාර්ථක මිනිස්සෙක් වෙන්න. මෙලොව සාර්ථක කරගන්න පරලොවක් ගැනත් හිතන්න. ඉතින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ඔබට අපි නැවත දවසක හමු වෙමු ලස්සන තැනක ඉඳලා.